මොකද්ද? අපි 200ක් විතර එනකන් ඉඳලා පටන් ගමුනේ. දකුණේ ඇත්තටම ගැම්ම තියනවද? අපි බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දකුණට. අපි වැඩේ පටන් ගන්න අපි ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ. අපි ආසම කරන තැනකට. තාම එක්කෙනයි කොහෙ එක්කෙනද දන්නේ නැහැ ලයිව් එකට ඇවිල්ලා ඉන්නේ බලමු. හතර දෙනයි අපි 200වත් පනින්න ඕන ලයිව් එක පටන් ගන්න. 20යි ඊට පස්සේ 25යි 31යි අපි ආවේ දේශගුණික තත්ත්වය අරව මේ ඔක්කොම පොඩ්ඩක් දකුණේ බලාගෙන යන්න. 38යි 49යි ටග්ගල 200 පනින්න ඕන 59යි 65යි 4යි 82යි 90යි කෝ කට්ටිය 97යි ඔන්න 100 පැන්නා. අපි දැන් 200 වෙනකන් ඉන්න ඕන. අපි ලස්සන තැනකට අවිල්ල ඉන්නේ. ලංකාවේ තියෙන බොහොම ඈතිහාසික ඒ වගේම සුන්දර තමයි ප්‍රශ්නේ 112යි 100 දකුණේ අය කමෙන්ට් කරන්නලු. අපේ දකුණේම කට්ටිය කියනවා. දැන් බලමු ඇත්තට ගැම්ම කොහෙද තියෙන්නේ කියලා. මේ වෙලාවේ ඉන්නෙත් අපි විශේෂ තැනකට මේව දැක්කම පුළුවන් නම් පරිසරය බලන්න නැතුව ගෙස් කරන්න මේ වෙලාව අපි දාලා තියෙනවා කැප්ෂන් එකේ අපි ගාල්ලේ ඉන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ ගාලු පුරවරයට. පේනවා ඇති ඈතින් ලස්සනට ගාලු මුහුද පේනවා. ගාල්ල මොන ක්‍රීඩාංගණයද මේක? ක්‍රිකට් ක්ලබ් එකේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක තියෙනවා. පැත්තෙන් බස් හෝල්ට් අරවා මේව ඔක්කොම සියල්ලක්ම පේනවා. අපි ගාල්ල නගරය ලස්සන මේ වෙලාවේ පේනවා. අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ ලෑන්ඩ්මාර්ක් එක. නැත්තම් ගාලු දිස්ත්‍රික්කයේ ලෑන්ඩ්මාර්ක් එක තමයි මේක. ගාලු කොටුවට තමයි අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ. අද හදිසියෙම මම අපේ නන්දන අයියා ඊට පස්සේ දිනේෂ් මල්ලි ඊට පස්සේ ගාල්ලේ තව කණ්ඩායම් එකතු වෙලා ඉන්නවා. අපේ දොමින්ද අයියා ඉන්නවා. අපි හැමෝම ගාලු කොටුවට ඇවිල්ලා ඉන්නේ. හැමෝම දන්නවා මෙතන මොකද්ද තැන? ලෝක ප්‍රකට තැනක්. මල්ලි ඉන්ටර්නැෂනල් එහෙම ප්ලේ කරන්නේ මේකද? හා ඒක තමයි ඔර්ලෝසුව පෙන්නන්නේ නේ. ඈ ටෙස්ට් ගහන්නේ මේක. අපි දන්නේ නැහැ නේ ක්‍රිකට් ගැන. එතකොට මෙන්න ගාලු ක්‍රීඩා පිට්ටනිය. ඔන්න ගාලු බස් හෝල්ට් වල ඉඳලා බලාගත්ත එක. අපි දැන් ගාල්ල නගරයට ඇවිල්ලා ඉන්නේ. බලා ගන්න පුළුවන්. වැදගත්ම එක තමයි මෙන්න මේ තැන. ඔන්න ගාලු කොටුවට අපි අද හන්තාන සඳගිරි සෑයෙන් අපේ කණ්ඩායම අපි ඇවිල්ලා ඉන්නවා. අපි අතරම පටන් ගත්තේ අර ඉඳලා බැලුවොත් ඔන්න ලයිට් හවුස් එක ඈතින් චූටිවට මේ වෙලාවේ පේනවා. අපි එතෙන් ඇවිල්ලා අපේ 18 වෙනිදා තියෙන දකුණු සමාජ මාධ්‍ය මහා සමුළුවට අපේ ප්‍රචාරාත්මක වැඩසටහන අපි දන්නවා ටීවී කමර්ෂල් මොකුත් නැහැ. පේපර් ආටිකල්ස් නැහැ. ඩිජිටල් බැනර්ස් ඊට පස්සේ මොනවාද ප්‍රින්ටින් මේ ෆ්ලෙක්ස් මොකුත් කිසිම දෙයක් දාන්නේ නැහැ. ඊට පස්සේ ලීෆ්ලට් මොකුත් නැහැ නේද බෙදන්නේ? මොනවත් නැහැ. අපි සමාජ මාධ්‍ය කොහොමද භාවිතා කරන්න කියන එක උගන්වන අපි ඉතින් සමාජ මාධ්‍යෙන්ම මේ වැඩසටහන සංවිධානය කළා. දහස් ගණනක් තරුණ පිරිස එකතු කරගෙන ඊට පස්සේ වැඩසටහන ලෝකයේ පුරාවට අරගෙන යෑම sannivedanaya කිරීමත් සමාජ මාධ්‍ය තුලින්ම පමනක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යනු අපි ආව ඔන්න ගාලු කොටුවට. ගාලු කොටුවේ පේනවා ඇති ඔරලෝසු කණුව. ඉතින් අපි දැන් මෙතන ඉඳලා වැඩේ පටන් ගන්න ඇවිදගෙන යන්න ඕනේ. ලංකාවේ තියෙන ලස්සනම පළාත කොහෙද දිනේෂ්? දකුණු පළාත. ඕකනේ බැරි ඉතින්. ඒතර මැදේම නැද්ද? දකුණට ගහන්න පළාතක් නැහැ ලංකාවේ. නෑ. දැන් නිකන් ඔයාට තේරෙනවා දැන් මේ දවස්වල දැන් මේ දැන් කේක් කෝ? කේක් කන්න තමයි. දොමින්ද කේක් එකක් දැන් ගෙන්න ගන්න ඕනේ මෙයාට කියලා. හැමෝම දන්නවා දිනේෂ්ගේ දැන් 50000 ෆලෝවර්ස්ලා පැන්න තමයි දැන් අද සමරන්න වෙලා හැත්තිනේ. සමරන්න ඕනේ. දැන් කේක් එහෙම අරන් දෙනවද? කේක් අරන් දෙන්න ඕන. කේක් ලක්ෂෙන්ද දැන් කේක් එකක් එහෙම කපන්නේ? ලක්ෂෙන් කපන්නේ. 5000න් කපන්නේදී අද හාමුදුරනේ තා බැරි වුණා වැඩේ මං ආව නිසා වැඩේ කචල් වුණා. නැත්තම් දිනේෂ් අද කේක් කපන්න ඉඳලා තියෙන්නේ.
වැඩේ කචල්ලුනා මේ ටික දැන් පොටි අදින්නේ නැහැ. මේ ටිකේ මොනවද කරන්නේ? මේ ටිකේ වැඩමුළුව තමයි 18 උත්තර දෙනවා. ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරලා උත්තර දෙන එක. මෙසේජ් වලට WhatsApp මෙසේජ් කෝල් අපිට එන්නේ දැන්. මට එන කෝල් මං ආන්සර් කරන්නේ නැති නිසා දිනේෂ්ලාට දැන් සාමාන්‍යයෙන් මේ වෙනකොට මං හිතන්නේ 7-8000 පැනලා තියෙන්නේ ගාල්ල මාතර හම්බන්තොට තරුණ තරුණියන්ගේ සහභාගීත්වය. දන්නේ නැහැ දැනට අපිට කමෙන්ට්ස් වලින් WhatsApp මෙසේජ් වලින් ඇවිල්ලා තියෙන තොරතුරු දත්තානුව මේ වෙනකොට ඒ ප්‍රමාණය පනිනවා. ඉතින් දිනේෂ් මල්ලි ඉන්නවා. බස්නාහිර අයත් දැන් ගේමට බහැලා ඉන්නේ. බස්නාහිර කොල්ල කෙල්ලෝ ටික ඔන්න වැඩේ දැම්ම පටන්ගෙන මට හිතෙනවා දකුණට වඩා ගැම්මෙන් වැඩේ කරනවද කියලාත් හිතෙනවා. ඔහොම නැත්නම් දකුණේ කරන්නම් ගහන්න බෑ කාටවත්. දකුණෙන් තමයි වැඩේ හොඳටම කරන්නේ නේ. ඒ කියන්නේ වැඩිම තරුණ පිරිසක් එන්නේ දකුණේ සමුළුවටද? දකුණේ සමුළුවට. ෂුවර්. අනිවාර්යෙන්ම. ෂුවර්. තව දකුණේ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ අපේ තව නංගි කෙනෙක් ඉන්නවා. මොකද හිතෙන්නේ කොහෙද ගැම්ම තියෙන්නේ? දකුණේ තමයි. දකුණේ. ඔයා කියන්නේ බස්නාහිර අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ වැඩේ හොඳට කරයිද නැත්නම් අනිවාර්යයෙන්ම දකුණේ අය තමයි ලොකුවටම කරන්නේ. දකුණේ තමයි ගැම්ම. දකුණ තමයි සාර්ථක. බලමු. එතකොට ඔය විදිහට වැඩේ යනවා. ඊට පස්සේ ඉන්නවා එතුමියගේ මහත්මයා මල්ලි මොකද කියන්නේ? අනිවාර්යෙන් එදා වැඩේ සාර්ථක වෙයි. ලකුණෙන් ලොකු පිරිසක් සම්බන්ධ වෙයි. දැන් බස්නාහිරින් ලැහැස්ති, වයඹින් ලැහැස්ති, සබරගමුවෙන් ලැහැස්ති, අරහෙන් අම්පාර පැත්තේ නැගෙනහිරින් ලැහැස්ති, ඊට පස්සේ මධ්‍යම පළාත වෙනම ලැහැස්ති, උතුරු මැද පළාත වෙනම ලැහැස්ති. හොඳටම කොහේයිද? අනිවාර්යෙන් දකුණ තමයි. දකුණ. දකුණ තමයි. දකුණ අපිත් ඉතින් විශ්වාසයෙන් තමයි දකුණට අත ගැහුවේ. වැස්සොත් මොකද කරන්නේ අපි දුමින්ද අයියා? වැස්සත් අපි වැඩේ යනවා. හෙන ගැහුවත්, ගම් වතුර ගැහුවත් මොනවා කරත් ඒවා වෙන්නේ නැහැ. ස්වාභාවික අපි ගාලට නැහැ. නෑ. එතකොට මොන මට්ටමින් තිබුණත් අපි දැන් දුමින්ද මොකද තත්ත්වය වැඩට යනවනේ හොඳේ. හොඳට යනවා වැඩේ. ප්‍රතිචාර කොහමද? හොඳට තියෙනවා. සුද්ධොත් අපේ දකුණු මහා සමුළුව අපි ලැහැස්ති කරන් ලැහැස්ති. ඉතින් දිනේෂ් මල්ලිලා තව කට්ටිය ගොඩක් දැන් එනවා. ඉතින් දුමින්ද අයියා දැන් අවුරුදු ගණනාවක් අපිත් එක්ක බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. හන්තාන සඳගිරි සෑයේ නිර්මාණ කටයුතු සලපතල මොළුවේ වැඩ කටයුතු යනකොට අපිට විටින් විට ආධාර උපකාර කරපු දුමින්දයි බොහොම සහෝදරත්වයෙන් ගාල්ලට ආවොත් මං දුමින්ද අයියලාගේ නිවසේ හෝ හොටෙල් එකේ තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. දානමාන ඔක්කොම ලැහැස්ති කරලා. ඉතින් දැන් අද අපි ආවා අපේ 18 වෙනිදා වැඩසටහනට. තව ටිකකින් Facebook pages වලින් අපි කැම්පේන් එක පටන් ගන්නවා. අපි දැනට පණිවිඩය ගිහින් තියෙන්නේ. නමුත් තරුණ තරුණියන් හැමෝම social media භාවිතය තුළ ක්‍රියාකාරීත්වය ඉන්නේ දකුණේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ හැමෝගෙම pages, WhatsApp groups, Facebook groups හැම එකකම අපිට support එක හොඳටම හම්බ වෙනවා. මේ හැමෝගෙම pages වල, groups වල, channel වල අපි post එක දාන්න ලැහැස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒකට ඕන කරන දේවල් ගන්න. ඊට පස්සේ අපිට එදාට දහස් ගණනක් පිරිසෙන නිසා රථවාහන අරුබුද එනවා. ඊට පස්සේ ආරක්ෂාව ගැන බලන්න ඕනේ. ඊට පස්සේ ශබ්ද වාහිනී මේ ආදී සියලු දේවල් බලන්න තමයි අද අපි ආවේ. අයියන අපි අවිදගෙන හරියට යන්නේ. ඔන්න අපි ඉන්නේ ගාලු කොටුවේ ලස්සනම තැනක. ඉතින් එතකොට ඔයා කියන්නේ ගැම්ම තියෙන්නේ දකුණේ. අනිවාර්යෙන්ම දකුණේ. ආයි දකුණ හැරෙන්න වෙන එකක් නෑ. පොටි අදින්න වුණත් නිකන් දකුණත් එක්ක හැරෙන්න කොහෙවත් පළාත කට්ටියට බෑ. ලංකාවේ තියෙන හැම වැඩේම දකුණම තමයි. දකුණම තමයි. ආයේ පොටිද ටයිල්ද කතා කරන්නේ නැහැ. කෙලින්ම ඒකම තමයි නේ. හරි. එතකොට පැහැදිලි ඇති. එතකොට අපි දැන් මේ වෙනකොට අපේ දකුණු මහා සමුළුව සමාජ මාධ්‍ය මහා සමුළුව අපි තව ටිකකින් යනවා. ගාල්ල යටගල රජමහා විහාරයේට අපේ අසජි හාමුදුරුවෝ එහෙම අපි කලින් කතා කරලා ඔක්කොම මේ ස්ථානය වෙන් කරලා තියෙන්නේ. හාමුදුරුවෝත් අපි පොඩ්ඩක් හවස ආපහු හම්බෙලා ඒ ස්ථානේ චුට්ටක් බලලා ඊට පස්සේ ශබ්ද වාහිනී යන්ත්‍ර වෙනම ගාල්ලේ තරුණ පිරිසක් තරුණ කණ්ඩායම් කිහිපයක් කතා කරා. අපි ශබ්ද වාහිනී යන්ත්‍ර පිළිබඳවත් අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් එතන සෙටප් එක ගැන පොඩ්ඩක් තොරතුරු කතා බහ කරලා හොයලා බලලා අපි ඔක්කොම බඩු ටික ගත්තනේ මලි. ඊට පස්සේ අපි ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කරන සහයෝගය දැනුවත් කිරීම සියල්ලක්ම කරලා ඉවරයි. ඊට පස්සේ රථවාහන ඊට පස්සේ අපිට දැන් අරුබුදේ තියෙන්නේ ඉඩ ඇති වෙයිද කියලා. මෙන්න මෙතනේම ගන්න තිබ්බනම් නියමයි. නමුත් අවුව තමයි ප්‍රශ්නේ. ඉතින් දකුණේ රස්නේ වැඩි. මධ්‍යම පළාතේ අර හැමදේම වැඩි ඉතින්. වැඩි නේ. හොඳම දකුණ තමයි. රස්නේ පවා වැඩි. අන්න එහෙම තමයි ඉතින් අහගන්න තියෙන දිනේෂ්ලාගෙන්. දිනේෂ් දැන් මොකද මේ වෙනකොට තත්ත්වය ඇත්තටම කට්ටියගේ ප්‍රතිචාර කොහොමද මොකද මේ ගොඩක් අය කතා කරලා අහනවා අපිට ව්‍යාපාරයක් නැහැ එන්න
පුළුවන්ද කියලා. එහෙම තියෙන ප්‍රශ්න වලට උත්තර දෙමු. අන්නේ අනිවාර්යෙන් මේ දේ කරන්න මේ. කෝ කමෙන්ට්ස් එන්නේ නැහැ නේ. මට කමෙන්ට්ස් පෙන්නන්න නැතුව ගියා. මට දිනේෂ් ළඟ ඉද්දිද මන් දන්නේ එළියට එන්නේ. දිනේෂ්ටත් ඕක වෙනවා කිව්වනේ. එතකොට මොන හරි ප්‍රශ්න මොකුත් එන්නේ නැහැ නේ අතට. එනවා මේනේ. අන්න ඔහම ප්‍රශ්න අහන්න තියෙනේ වහන්න. හාමුදුරුවනේ 16 නෙවෙයි නේද දවස් 18යි මම 16 කියලා කිව්වද? ඔක්තෝබර් 18 වෙනිදා. ඔන්න ප්‍රශ්න අහන්න තියෙනේ වහන්න දැන් උත්තර දෙන වෙලාව. ප්‍රශ්න අහන්න තියෙන හැමෝම අහන්න දැන් උත්තර දෙන්න ලැහැස්තිද මිද? වාහනේ දාලා අපි පාර දිගේ මෙයා. ගිහින් අනිත් වාහනේ මෙතෙන් නෙමු. ප්‍රශ්න තියෙන ඔක්කොම අහන්න දැන් අපි උත්තර දෙන්නම්. අපි දැන් යන්න ඔයාලට හොඳයි. ඊට පස්සේ ලයිට් හවුස් එක පෙන්නන්න. අපි ලයිව් එකේ ප්‍රශ්න බලන්න. ඈ? ලයිව් එකේ ප්‍රශ්න බලන්න. නෑ මම මෙතනින් බලන්න මේ පේනවා. ප්‍රශ්න තියෙන ඒවා කට්ටිය ඔක්කොම අහන්න 16ද 18ද 16 වෙනිදා නෙවෙයි. අගෝස්තු නෙවෙයි. ඔක්තෝබර් තව දවස් 4යි අද 14 වෙනිදා ඔක්තෝබර් 18 තව දවස් 4කින් සෙනසුරාදා සවස 2ත් සවස 4ත් අතර ගාල්ල යටගල රජමහා විහාරයේදී තමයි අපි මේ වැඩසටහන පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. හරියටම අපි 2ට ආරම්භ කරනවා. ඊට පස්සේ හරියටම සවස 4 වෙනකොට අපි වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න තියෙනවා ඔහොම අහන්න. අපි අපිට කියන්න තියෙන දේවල් කියන්න කලින් අහන ප්‍රශ්න වල උත්තර දෙමු. බස්නාහිර සමුළුවට අපිත් එනවා. අනිවාර්යෙන් අපිත් එනවා. ඊට පස්සේ බස්නාහිරට වඩින්න අනිවාර්යෙන් බස්නාහිරට අපි එනවා. කොහොම ප්‍රශ්න මොකුත් නැහැ නේ. මල්ලි කමෙන්ට්ස් ඔයා බලන්න. බල චුට්ටක් කියන්නේ. මට කමෙන්ට්ස් පෙන්නන්නේ නැහැ. කමෙන්ට්ස් තියන අය දාන්න ඉක්මනට. ප්‍රශ්න අහන්න තියෙන අය ටක් ගාලා අහන්න අය. උත්සාහයි. එතකොට වයස් කාන්න ගැන අහලා තිබුණා. ඊට පස්සේ ගොඩක් අය අහලා තිබුණා කොහෙද යටගල තියෙන්නේ කියලා. හැමෝගෙම ෆෝන් එකේ Google Map එක තියෙනවා. සර්ච් කරන්න යටගල රජමහා විහාරය ගාල්ල. උණවටුනේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර නේද? කිලෝමීටර් නැත්නම් මොකද්ද ඉතින් හරියටම කියන්නේ දෙවැටෙන්? දෙවැට කිව්වට දන්නේ නැහැ නේ. දෙවැට දිගේ එනවා මොකද්ද? අකුරස්ස පාරේ වෙලෙන්නත් පුළුවන්. නැත්තම් උනවට එරමුසු ගහන් දියෙන් අතුලට. උණවටුනෙන් එරමුසු ගහ හන්දියෙන් ඇතුළට කිලෝමීටර් 2යි. එහෙම නැත්නම් ගාල්ලෙන් අකුරැස්ස පාරේ චූටි දුරක් එනකොට ලයිව් එකේ 16 කියලා දාලා නේ. නෑ 16 කියලා තියෙන්නේ. කැප්ෂන් එකේමද 16 නෙමෙයි 18 ඔක්තෝබර් 18 වැරදිලා. මම කමෙන්ට් එකක් දාන්න. 18 දින සවස 2ට ඔන්න කමෙන්ට් එක දැම්මා. එතකොට යටගල තියෙන්නේ ගාල්ල නගරේ ඉඳලා කිලෝමීටර 4ක් විතර දුරින් තමයි යටගල රජමහා විහාරයේ තියෙන්නේ. හැමෝටම ලේසි තමන්ගේ වාහනවල එන්න පුළුවන්. පොදු ප්‍රවාහනයේ පැමිණීම ගැන නම් මට ඇත්තටම අවබෝධයක් නැහැ, දන්නේ නැහැ. රැකියාව කරන අයවට කමන්නද කියලා ගොඩක් අය අහුවා. ඒ කමෙන්ට්ස් ටික ඔක්කොම බලන්න. එතකොට එන විදිහේ එක. ඊට පස්සේ අහලා තිබුණා කාන්තා පිරිමි දෙපාර්ශවයටම හැමෝටම කාන්තා පිරිමි දෙපාර්ශවයටම වැඩසටහනට එන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 15ත් ඊට පස්සේ අවුරුදු 50ත් අතර පැහැදිලි ඇති අවුරුදු 15ත් අවුරුදු 50ත් අතර වයස් කාණ්ඩවල අයට තමයි අපි සාමාන්‍යයෙන් අපේ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළු මාලාව අපි පවත්වගෙන යන්නේ. ඉතින් ආරාධනා කරනවා ගාල්ල මාතර අවුරුදු 15ත් අවුරුදු 15ත් අවුරුදු 50ත් අතර පුළුවන් හැමෝම. ඉතින් ගාලු කොටුවත් අපේ දැන් ලස්සන වැඩේ යනවා. මෙන්න මෙතන අයියා කෙනෙක් හරි. අයියා. ඔයාගේ ප්ලේ කරන එකක් අපෙන්නන්න ගියේ. පොඩ්ඩක් ප්ලේ කරලා එන්න. නේ කතා කරමු අයියත් එක්ක මම තප්පරයක්. කොහමද වැඩ නේද? හැමදාම බලනවා. වීඩියෝස් බලනවද? නම් මොකද්ද? මං චතුරංග චතුරංග සජිත් අයියා. ගෙවල් කොහෙද? මං ගාලේ ලබුදු. ගාල්ල ලබුදුවේ. සාමාන්‍ය මෙතෙන් මේ දිනපතා එනවද? සාමාන්‍ය වීකෙන්ඩ් වල ගොඩක් වෙලාවට එනවා මොනේ. අද පොඩි නිවාඩුවක් තියෙනවා. ඉතින් ඒකින්ද අවසරට තමයි සාමාන්‍යයෙන් එන්නේ. අවසර. අපි වැඩසටහනක් තියෙන දන්නවද? කවද්ද? 18 වෙනිදා. 18. පැහැදිලි නෙමෙයි. ආම්බෙන්නේ අයියත් දන්නවා 18 වෙනිදා. මං බලනවා රෝස පැල අරන් එන ඒවා හැම එකම මම ඔක්කොම බලනවානේ. උදේ පාන්දරට බැලුවාම ආමුදුර තමයි ඉස්සෙල්ලාම වැඩම වෙන්නේ. වීඩියෝස් වල. එතකොට අයියා ගාල්ල ඔක්තෝබර් 18 වෙනිදා ගාල්ල යටගල රජමහා විහාරයේ සවස 2ත් සවස 4ත් අතර තමයි අපේ වැඩසටහන පැවැත්වෙන්නේ. එන්න පුළුවන් නේද? එනවද? බලන්න වැඩත් එක්ක
කොහමද කියලා? සාහිත්‍ය කලා මහෝත්සවයේ තියෙනවා. එදාට. එහෙමනම් පස්සේ බස්නාහිර තියෙනවා දැන් කට්ටිය අතර තරගයක් කරනවා බස්නාහිරයි දකුණයි අයියට හිතන්නේ කොහේ හොඳට තියෙයිද? දකුණ තමයි ඉතින්. පේනවනේ දකුණේ තමයි හොඳම සමුළුව තියෙන්නේ. අයියට දේවල් කොහොමද අඩියෙන් ඉන්නේ නැහැ. දකුණේ නේ? අනිවාර්යයෙන්. අයිය පොඩක් ප්ලේ කරන්න අපි අරගෙන එහෙම පිටත් වෙලා යන්න. හොඳින් වැඩේ කරගන්න. දවසක එන්න ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් සජිත් අයියව අපිට හම්බෙන් මෙතනදී හම්බෙන්න අපි පිට රටවල් වල එහෙම දැකලා තියෙනවා. ස්කොට්ලන්ඩ් වල එහෙම ගියාම එඩින්බරෝ මේ මට මතක නෑ මොකද්ද ස්ට්‍රීට් එක කියලා. ඒ වගේම හැම තැනම මේ වගේ හරිම ලස්සන කලාත්මක සාහිත්‍යාත්මක දේවල් සිද්ධ වෙනවා. සජිත් අයියා කවුද අයියා අපි යනවා සජිත් අයියා hari 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 ni, apa yang lama, apa yang lama, yang mana? Ini, ayah, live ke dekat tu, live ke dekat lah, ayah lah, galu kotor ya, ayah lah kau ada ada? ගල් කොට ගන්න. Yang pergi, tapi, ada kerja mana? Betul mana? Yang pergi betul mana? Betul ni, hari lasan sekarang hari karun lagi nama dia ni. නා වෙනවා. Apa ini 18 තියෙනවා යටකල රජමහල් එක. දැම්මද? වැඩේ හොඳට යනවා. ගාල්ල මාතර හම්බන්තොට හැම පැත්තෙම කට්ටිය එනවා. හම්බෙමු. හොඳයි පරිස්සම වැඩ කරගන්න. පුත්සරණයි යනවා අයියා. ඉතින් ගාලු කොටුව කියන්නේ හරිම ලස්සන තැනක් හැමෝම දන්නවා. ලංකාවේ තියෙන බොහොම සුන්දර ඓතිහාසික රමණීය තැනක්. ඉතින් දකින්න ඇති චතුරංග නේද අර යන්නේ? ඔව්. චතුරංගද සජිත් මොකක් සජිත් වීදියේ වාදකයා කියලා තිබුණේ. ඒ තරුණයා Tamanගේ හවස් කාලේ මේ විදිහට ඇවිල්ලා එකක් సౌందర్యාත්මක දෙයක් ඒ වගේම මම හිතන්නේ යම් වෘත්තියක නියැලෙනවා ඇති ඒ වගේම සංගීත ශාස්ත්‍රය තුල වෙන්න පුළුවන් අමතර ආදායමක් උපයන්න Tamanගේ හැකියාව Tamanගේ කලා කෞශල්‍ය මේ විදිහට වීදියක් තුල රඟ දක්වන ආකාරය අපි අතරම විදේශ රටවල් වලදී මේ වගේ අත්දැකීම් ගොඩක් අපිට අත්විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා විවිධ සංස්කෘතිකාංග
ඒ වගේම සාහිත්‍යාත්මක දේවල්, ඊට පස්සේ කලාත්මක ඉදිරිපත් කිරීම, ඊට පස්සේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම අපිට ඕන තරම් විවිධ තැන්වලදී දැක ගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මට හොඳ අර ස්කොට්ලන්ඩ් වල එහෙමදී මේ ස්කොට්ලන්ඩ් වල මේ එඩින්බරෝ වලදී එඩින්බරෝ කාසල් එකේ ඉඳලා මම හිතන්නේ සතපුමක් මතක හැටියට දිගට ප්‍රධාන වීදිය තියෙනවා. ඒ වීදියේ චීන ජාතික, කොරියන් ජාතික විවිධ රටවල් වල විවිධ කණ්ඩායම් ඇවිල්ලා මේ Tamanගේ ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ අතර මේ ඓතිහාසික තැනක් විදේශීය සංචාරකයන් දහස් ගණනක් මෙතන විදේශීය සංචාරකයන් දහස් ගණනක් දවසකට එකතු වෙන දකුණු පළාතේ සංචාරක කර්මාන්තය බොහොම ඉදිරියෙන් තියෙන පළාතක කොහමද? 18 පේනවනේ ඔන්න අපේ නම මොකක්ද අක්කගේ? ශානි නවාහයෝගේ දකුණු පළාත හොඳ ව්‍යවසායිකව. අපේ සමුළුවට එනවද එතකොට? එනවා විසද මිද්දුමින්දයි අපේ හිටවත්. කට්ටිය. අක්කලා එතකොට කී අක්කයි කීපද? මමයි ඉතින් අපේ හරියන ඔක්කොට මම පුළුවන් තරම් Facebook share කරනවා මේ වෙද්දි. දැන්ට අපේ සමාජ මාධ්‍යයේ මහ සමුළුවට මොකද ප්‍රතිචාර? ප්‍රතිචාර ඇත්තටම හවුද මම හිතන්නේ දාන්න තික මැදුවේ යට කර කොන්සල් හරි එක්කන විදියට. ඉතින් මදි වෙයි. පේනවා ඇති අපි කතා කරන්නේ. දැනගන්න හැමෝම එක share කරනවා. ඒ කියන්නේ කොට යන කවුරුම හරි කොට යනවනේ එතන. අනිවාර්යයෙන්. මොකද දැන් අපි සාමාන්‍යයෙන් පුංචිතනින් පටන් ගන්න මේ වෙච්ච සාමාන්‍ය මට්ටමකට අරන් ගෙනිච්ච අපේ ව්‍යාපාරය හැබැයි A to Z පටන් ගන්න කෙනෙකුට හොඳට සමහරවිට අනිවාර්යයෙන්. එදාට එනවනේ. හම්බෙමු එහෙනම් එදාට. අනිවාර්යයෙන්. තව දෙයක් තියෙනවා මේ මොකද දැන් තියෙනවා කුෂි ව්‍යවසාය ප්‍රදර්ශනයක් තියෙනවා ලබුදුවේ ෆාම් එකේ. හා. මේක ඉඳන් දවස් 5ක් එක දිගට හා. අපි දැන් මේ ස්ටෝර් හදන්න යන ගම එතෙන්ට තව පුළුවන් නම් වැඩට පොඩ්ඩක් බලමු අපි දැන් යන්න ඕනේ ඊළඟට දකුණේ බස්නාහිර සමුළුවට එහෙ කොල්ල කෙල්ල ටික ලැහැස්ති වෙනවා. දකුණේ කට්ටිය ඔයාලා හිතන්නේ බස්නාහිර එක හොඳට යයිද දකුණ එක හොඳට යයිද? දකුණ එක තමයි හොඳට යන්නේ. ඇහෙනව ඇති, දකින්නව ඇති බස්නාහිර කට්ටියම ඔන්න දකුණේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම ලැහැස්ති. එදාට දකුණේ ගාල්ල මාතර හැම්බන්තොට හැම පැත්තෙම එනවා. හම්බෙමු එන්න. අපේ කවුද අයියා මේ අක්කා මේ නිලු අක්කා දෙන්න බැරි වෙයි. ඒකයි අපි දැන් කතා වෙන්නේ. දන්සල නිකන් පටන් ගත්තා. ආයෙ නැති වෙන මට්ටමක් තියෙන්නේ. හම්බෙමු අක්කා. උත්සාරණයි හොඳි වැඩ කරගන්න. චූටි යනවා පුතා. උත්සාරණයි. හරි. හොඳයි. මේක ඇත්තටම වැඩසටහනට බව මේ හදවතින්ම සුවපතනවා. අනිවාර්යෙන්. ලස්සන කරුම් වැඩේ. හොඳයි. ඉතින් වැස්සාවත් අපි කරනවා එච්චරයි. නමුත් මේ ගාල්ලට කිසිම වැස්සක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි ඒකයි බලන්න ආවේ. ඔක්කොම වැස්ස නතර කිරීම සම්පූර්ණයෙන් දිනේෂ් බාරගෙන තියෙන පඳුරු ගැට ගහලා ඔක්කොම කරනවා නේ. ඈ? ඔක්කොම හරි දකුණේ අයට ඒ හැකියාව තියෙනවද? වැස්ස නතර කිරීමේ හැකියාවක්? දේවාල හෝනියන් ඕන එකක් දකුණේ තමයි ඉතින්. හරිද? එතකොට මේ ඔය ඇත්තටම දැන් වැස්ස නතර කරන කෙමි ක්‍රම අරවා මේවා මේ දකුණේ තමයි ඉතින්. දකුණේ ඒවත් පුළුවන් නේ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. කොහේයටද මම ඒකට කතා කරන්න ඕන? ගාල්ලෑයටද, හම්බන්තොට අයටද, මාතර අයටද? මාතරයිද. මාතර අයට ගොඩ වැස්ස නවත්තන ඔලුවේ. අනිවාර්යයෙන්. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මාතර ඉන්නවා නම් අපේ අයියලා අක්කලාට ඕන ආරාධනාවක් කරනවා. වැස්ස ගැන බලන්න. වැස්ස තාම නැහැ. වැස්ස කිසි ප්‍රශ්නයක් නැහැ. වැස්ස ඒ වගේ හිතනවා චුට්ටක් මාතරයි එකත් බලා ගන්න. ගමු සෙල්වියක් ගමු. එන්න පුතේ එන්න පුතා මෙතන. ගහන්න. ආරන් දෙන්න මල්ලි ෆොටෝ එක. අක්කල ගම්මාලිය. ඩක්කල් ලයිව් එකේ නේ. අනිත් පැත්තේ දාපෙකින්. හරි. අක්කලා. ඒක දාන්න රිස්ටෝ එකක් දාන්න. ඉක්මනට ගමු. එතකොට අපි ඉන්න ඔහොම ටක් ගාලා කතා කරමු. නිකන් කැන්නේ නේද? හරි ගමු ඉක්මනට. දාගමු. හරි උත්සන්න. එන්න එනම් 18 හම්බෙමු. හරි හරි. කොහමද? උත්සන්නයි උත්සන්නයි. ඔයාලා කොහෙද ගාල්ලේද? මාතර. අපි මේ මාතර කට්ටිය ගැන කතා වුණා විතරයි. දිනේෂ් එහෙම. කොහෙද මේ ගාලු කොටිය ඇවිදින්න ලයිව් එකක් යන්නේ මං. අපි තාම ගාලු කොටිය ඇවිදින්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අපේ තියෙනවා වැඩසටහනක් දන්නවද? බලනවා. අපේ තියෙනවා යටකල රජමහා විහාරේ. පුළුවන් වුණොත් එන්න. සමාජ මාධ්‍ය සමුළුවට. අන්තානිය ඇවිත් තියනවද නැහැ? දවසක එන්න කට්ටිය. හොඳයි. උත්සන්නයි. හරි උත්සන්න. මල්ලි ෆොටෝ එකක් ගලවන්න දෙනවා. දිනේෂ් ඔය ෆෝන් එක පැත්තක තියන්න.
අපි පොඩි ලයිව් එකක් කොහොම ඉක්මනට පුතා ටක් ගාලා ගමු. එන්න. හරි. ටක් ගාලා ගමු. හරි. පුත්සරණයි. හොඳින් වැඩ කරගන්න හැමෝම. හරි. පුත්සරණයි අපි යනවා. පුත්සරණයි. එතකොට අපි කියාගෙන ආවේ කියාගෙන ආපු තැනත් අමතකයිද? අය පුත්සරණයි. යනවා අය. මේ එතකොට අපි තන කිව්වා ගාල්ල යටගල රජමහා විහාරයට එන විදිය අවුරුදු 15ත් අවුරුදු 50ත් අතර අපි තරුණ කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඒ අවුරුදු 50ත් අවුරුදු 15ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශවයේ හැමෝටම මේ යටගල රජමහා විහාරයේ තියෙන සමාජ මාධ්‍ය මහ සමුළුවට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ කට්ටියට ගැටලුවක් තියෙනවා මේකට ලියාපදිංචි වෙන්න ඕනද? WhatsApp එකට මැසේජ් එකක් දාලා අපෙන් එන්න කියලා අනුමැතිය ගන්න ඕනද? එහෙම නෑ මේක විවෘතයි එලිමහානේ කරන වැඩසටහනක්. කිසිම මුදල් අය කිරීමක් නැහැ. නොමිලේ සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ. පැය දෙකක වැඩසටහනක් ඔබට සම්පූර්ණ මේ වැඩේ ආරම්භ කරලා කොහොමද කරගෙන යන්නේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන්න ඔබව දිරිගන්නන්න ඔබට විශ්වාසයෙන් මේ වැඩේට බහින්න ජවය ශක්තිය දෙන්න ඔබත් එක්ක අපි මඟ පෙන්වීමට ඉන්න බව ඒ වගේම සදගිරි සෑයෙන් ඉදිරියේදී ඔබට මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න ලබා දෙන දායකත්වයේ මඟ පෙන්වීම ආදී දේවල් ගැන අපි සමස්තයේ දිනක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට මේකදී අපි තවත් විශේෂයෙන් මතක් කරන්න ඕන විවිධ ගැටලු තව තියෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා දිනේෂ් චුට්ටක් බලන්න. එතකොට කාන්තා පිරිමි දෙපාර්ශවයට මෙන්න පුළුවන් අවුරුදු 15ත් අවුරුදු 50ත් අතර අය තමයි වැඩසටහනට එන්න ඕනේ. ඊට පස්සේ මේකෙදී මතක් කරන්න ඕනේ ලියාපදිංචි වීම මොකුත් අවශ්‍ය නැහැ. අපිට කතා කරලා අපේ මුකුත් අනුමැතියක් එන්න නැත්නම් WhatsApp එකට මැසේජ් කරලා ඔයාලට අපේ මුකුත් රිප්ලයි එකක් එහෙම එන්න අවශ්‍ය නැහැ. අතන WhatsApp එකෙන් රිප්ලයි අපි දෙන්නෙම නැහැ. මැසේජ් අපි උදේට ඕල් රීඩ් කරන එකවර එක මැසේජ් එකක්වත් බල ඉන්න වෙලාවක් නැහැ. අපේ ටීම් එක මේ දවස්වල මැසේජ් බලන 3 දෙනෙක් විතර ඉන්නවා. අරෝෂ් මල්ලි, හින්දික, ජයන්ත කට්ටිය ඔක්කොම මේ දවස් ටිකේ දැන් වෙනත් කටයුතු වල උත්සවයේ සංවිධාන කටයුතු තවත් වැඩ කටයුතු බොහෝමයක් කරන නිසා ඒක නිසා මැසේජ් මුකුත් අපි බලන්නේ නැහැ. වැඩමුළුව ගැන ප්‍රශ්න අහන්න එපා. කෙලින්ම නිෂ්පාදන මොනවත් අරගෙන එන්න ඕනේ නැහැ. තව අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි අපි එද්දි නිෂ්පාදන අරගෙන එන්න ඕනද කියලා. නිෂ්පාදන වාලා මොනවත් අරගෙන එන්නට අවශ්‍ය නැහැ. කිසිම නිෂ්පාදනයක් නැතුව පොඩි දරුවෝ එක්කන් එන්න එපා කවුරුත්. නිෂ්පාදන ගේන්න එපා. පොඩි දරුවෝ කවුරුත් එකතු කරගෙන එන්න එපා. කෙලින්ම වැඩසටහනට සම්බන්ධ වෙන්න තරුණ පිරිස් වැඩසටහනට නිදහසේ නිස්කලංකව සහභාගී වෙන්න කියලත් මේ වෙලාවේ මතක් කරනවා. ඒතකොට ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ. WhatsApp මැසේජ් දාන්න අවශ්‍ය නැහැ. අපෙන් මොකුත් අනුමැතියක් ඔයාලා ලබා ගන්න අවශ්‍ය නැහැ. එන්න බලාපොරොත්තු වෙන හැමෝම බය නැතුව නිදහසේ ස්වාධීනව විවෘත මේ වැඩසටහනට එදාට සම්බන්ධ වෙන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරනවා. ව්‍යාපාරයක් නැති අය ආවට කමක් නැහැ. ඊට පස්සේ ව්‍යාපාරයක් දැනට නොකරන අය ආවට කමක් නැද්ද කියන ප්‍රශ්නේ අහලා තියෙනවා කියලා දිනේෂ් කියනවා. ගැටලුවක් නැහැ. අපි මෙතනදී ආරාධනා කරන්නේ අතරම අපි මේ පළාත් මට්ටමින් කරන සමාජ මාධ්‍යයේ මහ සමුළු මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට සමහර වෙලාවට ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ පුද්ගලිකංශයේ යම්කිසි රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරත් මේ වෙනකොට ලෝන් අරගෙන ණය ප්‍රශ්න ඊට පස්සේ හරියට පුංචි අඩුම බයික් එකක්වත් ගන්න ඊට පස්සේ ත්‍රී වීලර් එකක් පුංචි වාහනයක් ගන්න හීන දකින්න තරුණයින් ඉන්නවා. නමුත් කවදාවත් මේ පුද්ගලිකංශයෝ රජයේ ඒ රැකියාව තුළින් ලැබෙන වැටුප තුළින් ඒකී අරමුණු ජයග්‍රහණය කරන්න බෑ. දෛනික ජීවිතයේ වියදම් පියව ගන්නකොට මේ මුදල සමහර වෙලාවට ඉවර වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන අය. ඊට පස්සේ O level ඉවර වෙලා A level ඉවරලා තාම කිසිවක් නොකර ගෙදරට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. තාම හරිය ආදායමක් නැති යම්කිසි කටයුත්තක උදාහරණයක් අපි තුමු ගම්වල තියෙනවා හන්දිවල මම කියන්නේ නාගරික පරිසරයේ නෙවෙයි ත්‍රිවිල් දුවන එක බොහොම ගෞරවණීය දෙයක්. Tamanගේ වහන්සියේ වාහනයක් අරගෙන හයර දුවලා කීයක් හරි වෙනක. නමුත් මම මෙතනදී කියන්නේ ඈත පිටිසර ගම්මානවල දුෂ්කර ගම්මානවල ත්‍රිවිලර් එහෙම හන්දිවල තියාගෙන හයර් එහෙම හරියට නැති දවසට නිකන් හයර් එකක් දෙකක් විතරක් එන මම කියන්නේ ඈත ගම්මානවල හයර් එහෙම නැති තරුණයි ඉන්නවා. ඉතින් ඒ වගේ අය තමන්ට පුළුවන් වෙලාවට ලයිව් එක බලන්න. ඔන්න බලන්න අපේ කොහමද? අයියා නම මොකද්ද? සංක අයියා. කෙලිම අපේ ලයිව් එක බල යන්නේ ඔන්න පේනවා ඇති දකුණ කොහමද?
වැඩේට තියෙන්නේ කියලා කෙලින්ම ලොකේෂන් එක වීඩියෝ එකෙන් බල බල ආවනේ. අපිට සවුන්ඩ්ස් දෙන්නේ අයියද? ඔන්න සවුන්ඩ්ස් දෙන අයියලත් අයිමු ඉස්සරහින්. සවුන්ඩ්ස් දෙන අයියලත් ලයිව් එක බල බල අපිව හොයාගෙන එනවා. ඉතින් මම කියාගෙන ගියේ සමහරවල් ගාමන්ට් වල වැඩ කරන අයට මාසෙකට රුපියල් පොඩි වැටුප් ලැබෙන අය ඉන්නවා. ඊට පස්සේ විවිධ කඩවල් වල වැඩ කරන පුංචි වැටුපක් හම් වෙන කට්ටිය. ඊට පස්සේ මම අර කියාගෙන ආවේ සමහරලාට ඈත පිටිසර ගම්වල අපි ගොඩක් දැකලා තියෙනවා අත්දැකීම් තියෙනවා අපිට පුද්ගලිකව මෙසේජ් කරනවා ත්‍රිවිලර් එකක් එහෙම තියන හරියට හයර් එහෙම නැතුව ඉන්න අහිංසක තරුණයෝ ඉන්නවා. ඊට පස්සේ කිසිම රැකියාවක් කරන්නට හැකියාවක් නැති කට්ටිය ඉන්නවා. කියන්නේ තාම රැකියා අවස්ථාවක් Tamanගේ ගම තුල කොහොනයි නයිලා. ඉන්නවද? කොතනද ඉන්නේ? යා. එතකොට කිසිම රැකියා අවස්ථාවක් Taman ජීවත් වෙන පරිසරය තුල Tamanගේ ගම තුල නැති අහිංසක තරුණියන් ඉන්නවා. ඊට පස්සේ මොනවා හරි දැනට මේ වෙනකොට නිෂ්පාදන කාර්යයක් පටන් ගන්න ඇඳුම් මහනවා වෙන්න පුළුවන්, බෑග් මහනවා වෙන්න පුළුවන්. මොනවා හරි නිෂ්පාදන කටයුත්තක් යම්කිසි වෙළඳාමක් කරමින් ඉන්න අය. ඊට පස්සේ යම්කිසි වෙළඳ ආයතන පවත්වගෙන යන කට්ටිය ඉන්නවා. ඒ අතර රජයේ පුද්ගලිකංශේ රැකියා කරමින් ඉන්න තමන්ට මොනවා හරි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා හිතමින් ඉන්න තරුණ තරුණියෝ ඉන්නවා. ඊට පස්සේ ඔය අතර තවත් කොටසක් ඉන්නවා අපි ගමු ටයිල්ස් අල්ලන, මෝල්ඩින් වැඩ කරන, පේන්ටින් වැඩ කරන, වහලවල් ගහන, ඊට පස්සේ පොටි අදින, ඊට පස්සේ සවුන්ඩ්ස් වැඩ වගේ කරන, ඊට පස්සේ ටීවී රිපෙයාර් කරන, මේ වගේ විවිධ දැන් හෙල්මට් රිපෙයාර් කරන අපේ කොල්ලා ඉන්නවා. මේ වගේ ගෑරේජ් කරන, සර්විස් සෙන්ටර් වෙන්න පුළුවන් Taman කරන ඕනම කටයුත්තකට කට්ටිය ගාලේ හැමතැනම දන්න කියන අය. ඉතින් Tamanගේ යම්කිසි සේවා සැපයීමක්, Tamanගේ යම්කිසි නිෂ්පාදනයක්, වෙළඳ ආයතනයක් මේ වන විට පවත්වගෙන යන යම්කිසි අපි හිතමු ගුරුවරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ සමාජ මාධ්‍ය වැඩමුළුවට අවිල්ලා අදහසක් ගන්න පුළුවන් කොහොමද Tamanගේ හීනවලට යන්න සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කරන්නේ, නිර්මාණාත්මකව භාවිතා කරන්නේ, ඒකට ඕන කරන ප්‍රායෝගික දැනුම සඳගිරිසෑයෙන් ඔයාලට ඉදිරියේදී ලබා ගන්න පුළුවන් කොහොමද? ඒ වගේම තපරැතෙන් ඊට පස්සේ මේ වැඩේ ඔයාලා පටන් ගන්නෙ කොහොමද? මේක පටන් ගැනීම සම්බන්ධයෙන් යම්කිසි අභියෝගාත්මකයක්, යම්කිසි සැකයක්, යම්කිසි අවිශ්වාසයක්, යම්කිසි බයක් තියෙනවා නම් ඔයාලගේ බය සැක හැමදේම නැති කරලා ඔයාලට මේ වැඩේට බය නැතුව අදිෂ්ඨානශීලීව ධෛර්යවන්තව මේ වැඩේට බහින්න ඕන කරන නිවැරදි මාර්ගය හරිම ලස්සනට සරලව කියලා දෙන්න, ඔයාලව දිරි ගන්නවන්න මේ ජයග්‍රාහී මාවත ඔබට පෙන්වලා දෙන්න තමයි අපි හන්තාන සඳගිරිසෑයෙන් මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මතක් කරනවා පුළුවන් හැමෝම විශේෂයෙන්ම අපි ගාල්ල, මාතර, හම්බන්තොට කියන පළාත් තුනේම ජීවත් වන තරුණ තරුණියන් ඉලක්ක කරගෙන තමයි මේ සමාජ මාධ්‍ය මහ සමුළුව පළාත් මට්ටමින් අපි කරද්දී පළවෙනි මහ සමුළුව දකුණු පළාතට දාලා ගාල්ල යටගල රජමහා විහාරයේදී මේ වැඩසටහන පවත්වන්න. ඉතින් ආරාධනා කරනවා පුළුවන් හැමෝම තරුණ තරුණියන් සියලු දෙනා එදිනට කුඩා දරුවන් එකතු කරගෙන එන්න එපා. නිෂ්පාදන ගේන්න අවශ්‍ය නැහැ. ඔබ සවස 2 වෙනකොට යටගල රජමහා විහාරයට එන්න. සවස 4 වෙනකොට ඔබට වැඩසටහන ඉවත් වෙලා අපිත් එක්ක එතනින් පස්සේ කතා බහ කරලා අපි 6 විතර වෙනකන් ඉන්නවා. පිටත් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඇත්තටම ගාල්ලට හොරෙන් ඇවිල්ලා දැන් මේ හොරෙන් යන්න අදහසෙන් හිටියෙත් අපි යාළුවෝ දැන් හැමතැනම පෙළට අහු වෙනවා. ඊට පස්සේ අපේ අක්කා කෙනෙක් ඉන්නවා. කොහමද අක්කා ලයිව් එකක් යන්නේ? සුබ දවසක්. සුබ දවසක්. කායන කාලෙකින් කොච්චර කාලෙකින්ද හමුනේ? ගොඩක් කාලෙකින්. ඊට පස්සේ අක්කා ඉන්නවා. ඒත් එක්කම අපේ ගාල්ලේ පරණම යාළුවා නයන අයියා ඉන්නවා. කොහමද? එතකොට අද නිවාඩුද? අද නිවාඩි. අද නිවාඩු අද කවද්ද? අද අඟහරුවාද? අඟහරුවාද නිවාඩු ගත්තා. දැන් 18 නිවාඩු ගත්තේ අපි ඔච්චර කියලා කිව්වත් ඒක. හරි. එතකොට ඔන්න අපේ නයන අයියලාත් ඉන්නවා. නයන අයියලා අපිට දැන් මම හිතන්නේ 2012 දී හම්බෙන්නේ දැන් අවුරුදු 13ක් විතර විතරයි මෙතන ටවුමෙම ඉන්නේ. අපි ආවා දන්නවනේ 18 දැන්නේ. දැන් දන්නවද පණිවිඩ? ඔව් ඔව්. කොහෙද තන? යටගල රජමහා විහාරේ ගාල්ල, මාතර, හම්බන්තොට කියන පළාත් තුනේ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන අපි සමාජ මාධ්‍ය මහ සමුළුව. දැන් අය බස්නාහිර කට්ටිය එහෙන් වැඩ, සබරගමු එහෙන් වැඩ. අයියට හිතෙන්නේ කොහේ සමුළුව හොඳට තියෙද? දකුණු පළාතේ හොඳටම වෙයි. දකුණු පළාතේ ඔක්කොම දැන් මේ බහැලා මං හිතන අපිට ඉඩමදි කියන බය පොඩක් ආවා. දැන් පොලිස් ස්ථානෙට කතා කරලා අපි එතනින් අවශ්‍ය කරන ආරක්ෂාව, ඊට පස්සේ සවුන්ඩ් සෙටප් අය ඇවිල්ලා ඉන්නවා. සවුන්ඩ් සෙටප් එකත් කතා කරන අපි එහෙ යන්න හිටියේ. එයාත් දැන් මෙතෙන් ඇවිල්ලා තියෙනවා.
ලයිව් එක දැකලා ඉන්නේ නැත්තේ. ඊට පස්සේ දන්සලක් දෙන්නම් එළියට දැන් දන්සල් බැරි මට්ටමක් තියෙන කියන්නේ කරන්න බෑ. ඒ තරම් කට කපලා එන මට්ටම් තියෙන දැන් හැමතැනම දැන් දකුණු පළාතේ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න මේ වගේ හීන තියෙන හැම තරුණයෙක් මෙදාට එකතු වෙනවා. ඊට පස්සේ දකුණු පළාතේ සියලුම Facebook pages මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වැඩේට. ඉතින් ඒ ඔක්කොම හෙට වෙනකොට පෝස්ට් ටික වැටෙනකොට මට අපි දන්නේ නැහැ කොහෙද කරන්න කියලා. අපිට ශාලාවක් නම් හිතන්නවත් බෑ. ඉතින් එලිමහනේ ප්‍රශ්නේ තියෙන අවසරයි ඔක්කොමත් එක්ක මේ රජමහා විහාරස්ථානයේ ඒ වණයි. හොඳයි. එතන හොඳට තියෙනවා. අපි දැන් ආපහු දැන් නායකවරු හම්බෙන්න තියෙන අසජහරව හම්බෙන්න. මේ මගෙන ලයිව් එක කරලා එන්න. හරි හොඳයි හවුතුනේ. ඊට පස්සේ අපිට මෙතනදී කතා කරන්න අපි හොයාගෙන ආපු අපේ අයියා ඉන්නවා. අයියා කොහමද? සංකයියා අපිව හොයාගෙන ආවා. කොහමද අපි මෙතන ඉන්නවා කියලා දන්නේ? දිනේෂ්ට කතා කරා මම දවල් කතා කරා. කතා කරාට පස්සේ දැන් කෝල් එකක් දුන්නා ආවයි කියලා කොටුවට හාමුදුරුවෝ. දිනේෂයා ඔක්කොම කියනවා ඈ. දැන් ඔක්කොම ගෙන්නනවා ගාලු කොටුවට. ඒක දාගෙන ඉන්න තැන බලාගත්තේ. කෙලින්ම ලයිව් එකෙන් බලාගෙන ආවනේ. එන්න තැන හරියටම පේනවනේ. දැන් මොකද දකුණු පළාතේ නිකන් ප්‍රතිචාර හයියට හම්බ වෙනවනේ තරුණයනේ ආශ්‍රය කරන්නේ. හොඳයි ඉතින් හාමුදුරුවෝ ඇත්තටම හොඳයි හාමුදුරුවෝ මේක අපිට ලොකු දෙයක් ඉතින්. දැන් වැඩසටහන කට්ටිය එයිද? අනිවාර්යෙන්. ආනානේ දැන් ගාලු කොටුවේ හම්බ වෙන ඔක්කොම එනවා කියලා කියන්නේ. ඉතින් වැඩේට ඔන්න අපි ලැහැස්ති වැඩසටහන ලස්සන ක්‍රියාත්මක වෙනවා. අපිට සවුන්ඩ්ස් දෙන්නේ සංකයියා. සවුන්ඩ් සෙටප් ලැහැස්තිද? ජෙනරේටරේ අරම ඔක්කොම ලැහැස්තිනේ. බින්දේකුත් කියන හාමුදුරුවෝගේ වැඩේ හින්දා. අප්පා වෙනවනේ සැලකිලි දකුණේ ගැම්ම කියන්නේ ඔන්න ඕකට දැන් හැම වෙලාවෙම දකුණේ කොල්ල කෙල්ලෝ ටික කමෙන්ට්ස් දානවා දකුණේ තමයි ගැම්ම තියෙන්නේ කියලා. ඉතින් කියනවා වගේම තමයි පේනවා ඇති සවුන්ඩ් සෙටප් අපිට සම්පූර්ණයෙන් නොමිලේ. සංකයියා සම්පූර්ණ සෙටප් එක ජෙනරේටරේ ඔක්කොම ලැහැස්තිනේ. ජෙනරේටරේ ට්‍රාන්ස්පෝර්ට් සවුන්ඩ් සෙටප් ඔක්කොම සංකයිය ගානේ තමයි ගාල්ලේ මහ සමුළුවට අපිට හම්බෙන්නේ. ඉතින් සංකයිය ගානේ නොමිලේ සවුන්ඩ් සෙටප් හම්බෙනවා. ඊට පස්සේ සවුන්ඩ් සෙටප් තමයි 4-5 දෙනෙක් කතා කරලා තිබුණා. කෙලිම සංකයිය දිනේෂ්ටත් කතා කරලා තිබුණා. දිනේෂ් කිව්වේ සංකයියට අපි කතා කරලා අපිට උදව්ව ගමු කියලා. සංකයිය අපිට ඒකට උදව් කරනවා. ඊට පස්සේ අපිට නොමිලේම ගාල්ල යටගල රජමහා විහාරයේ අවශ්‍ය විදිහට පරිසරය ඒ වගේම විහාරීය වොෂ්රූම් පානීය ජල මේ සියලු පහසුකම් අවශ්‍ය විදිහට භාවිතා කරන්න නිදහසේ ඒ වැඩසටහන කරන්න ගාල්ල යටගල රජමහා විහාරයේ අපේ අසජි හාමුදුරුවෝ අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ උන්වහන්සේගෙන් උපරිම ශක්තිය සහයෝගය ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දි ගාල්ල මාතර හම්බන්තොට පළාත් තුනේ තරුණ තරුණියන් මං හිතන්නේ මාර උද්‍යෝගයක් තියෙන්නේ. ඉතින් ඒ උද්‍යෝගය ඇත්තටම හරියට මේ රටේ තරුණ තරුණියන්ගේ නැගිටින උත්සාහය උනන්දුව ධෛර්යය මේ වගේ දේවල් වල තියෙන කැපවීම බැලුවම ඇයි තාමත් මේ අපේ රටවල් දියුණු නොවෙන්නේ කියන ප්‍රශ්නාර්ථය අපිට මතුවෙනවා. ඉතින් තරුණ වික්ෂුවක් හැටියට ඒ වගේ මේ රටේ තවත් එක තරුණයෙක් හැටියට අපි සියලුම දෙනා එකතු වෙලා අපේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් අපේ රටේ අනාගතය වෙනුවෙන් කිසිදු දේශපාලනික යටි අරමුණු කිසිවකින් තොරව ඒ වගේම කිසිදු ಜಾති ආගම් ભેදයකින් තොරව මේ වැඩේ අපි සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඊටාම සත්භාවයෙන් ඊටාම කල්යාණ මිත්‍රත්වයෙන් බෞද්ධ භික්ෂුවක් හැටියට මේ කටයුත්ත බොහොම අර්ථවත්ව නිවැරදිව විධිමත්ව ඊටාම පිළිවෙලට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කටයුත්ත ලස්සන සංවිධානය වෙගෙන යනවා. දකුණේ හැමෝගෙම මේ විදිහට ශක්තිය සහයෝගය අපිට ලැබෙනවා වගේම මේ වෙනකොට ගාල්ල මාතර හම්බන්තොට කියන පළාත් තුනේ තරුණ තරුණියන් තමන්ගේ Facebook pages හරහා අපි අතෙන් යන්න කතා කර දුමින්දයි යම් Facebook pages හරහා අපේ මේ කටයුත්ත sannivedanaya කරන්න තමන්ගේ Facebook pages හරහා අපිට උපරිම ශක්තිය සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. නයි නයි තවරක් ගාවට යනවා. ලබා දෙමින් කටයුතු කරනවා. ඉතින් මේ වෙලාවේ ආරාධනා කරනවා මේ ලයිව් වීඩියෝ එක බලන්න පුළුවන් හැමෝම මේ වෙලාවේ ෂෙයා කරන්න. ඔන්න අපි දකුණට ආවා. දකුණේ ඔක්තෝබර් 18 වෙනිදා ගාල්ල යටගල රජමහා විහාරයේ පැවැත්වෙන සමාජ මාධ්‍ය මහා සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳව තව පාරක් විමසා බලන්න. අද අපි ගියාට පස්සේ ඊළඟට අපි කෙලින්ම එන්නේ දකුණේ සමාජ මාධ්‍ය මහා සමුළුව ගාල්ල යටගල රජමහා විහාරයේදී පවත්වන්න. ඉතින් මීට අමතරව මල්ලි පොඩ ප්‍රශ්න අහලා තියෙනවා බලන්න දිනේෂ්. ගැටලුවක් එන්න මුල වැස්සොත් මම රෙඩි දෙමීගෙන හරි වැඩේ කරන්න. ඒක නිසා වැස්ස කියන එක තරුණ හැමෝම ඉන්නේ අවුරුදු 15 ඉහළ චූටි දරුවෝ එක්කන් එන්න එපා. වහින්නේ නැහැ කිසි ලෙසකින්වත්. අහස හොඳටම පැහැදිලි. අහසක් පැහැදිලි. හොඳ වගේම. ඉතින් බැරි වෙලාවත් කියලා නිකන් ලංකාවේ සමහර පැතිවල වහින්න නිසා වැස්සොත් මම රෙඩි බය දෙක ප්‍රශ්නයක් නැහැ. වැස්සේ දෙමීගෙන හරි වැඩේ කරන්න මම ලැහැස්ති. ඉතින් මට පුළුවන් නම්
ඒකේ ප්‍රතිලාභ ලැබෙන හීන දකින්න. අපි හැමෝම අවුව වැස්ස කිසිවක් නොබලා මේ වැඩේ අත ගහන එක අපේ ගැම්මෙන් ඉවර කරලා දාමු. වැස්සත් ඇහැත්තිනේ. වැඩක් පටන් ගත්තොත් නවත්තන්න නැහැ. නවත්තන්න නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ වෙලාවේ වෙලින්නේ ගාලු කොටුවේ මුහුදු තීරේ ඉන්නේ මේ වෙලාවේ. අපි දැන් යන්නේ අර ජම්පින් කරන තැනට. දිනේෂ් ඔයාටත් පුළුවන් ද පනින්න ඉතින්? ගොඩේ එන්න බෑනේ. ජම්පින් සවුන්ඩ් ඉවර වෙලා. පුළුවන් ඒක තමයි ඕනම කෙනෙකුට. කියන්නේ මෙතනින් ආය අපෙන් අහන්න එපා කවුරුත්. ඔයා බුලත් පිට විකුණන කෙනෙක් හරි කවන්නේ නැහැ. සෝෂල් මීඩියා ගැන දැනගන්න, සමාජ මාධ්‍ය භාවිතය ගැන අදහසක් ගන්න එන්න. අපි කියන්නේ ඕනම කෙනෙකුට මේ සෝෂල් මීඩියා ඇප්ස් ටික පාවිච්චි කරොත් Tamanගේ ඊනවල Tamanගේ ලක්ෂණ ගන්න පුළුවන්කම තියෙනවා. මගේ නම් අදහස අපේ රටේ සමාජයේ ඕනම ස්තරයක ඕනම පැතිකඩ සරණයි ගාලේද කට්ටිය? නැහැ. අත්තරම දකින්න ඕනිතර වීඩියෝ. හා අපි ආව මේ දකුණේ වැඩසටහනක් කරනවා. ඒක දන්නවද දකුණේ සමුළුව? දන්නවද? කොහොමද දන්නේ? ඕනේ. වීඩියෝස් දැක්කා. ඉතින් උත්තල මේ වයඹ පළාතේ කට්ටියක් දන්නවා දකුණු මහා සමුළුව ගැන. අපි හැම වීඩියෝ එකක්ම බලනවානේ. දකුණේ වැඩි හොඳ දෙයක්ද? තාන ඉන්න ඕන අපි අනිවාර්යෙන්. ඒ නවත්ත දැන් රෝස මල් එහෙම රෝස මල් එහෙම පිපිලා දැන් මේගොල්ලෝ දකුණ කිව්වට නුවරක් යම්ම දෙනවා. දකුණ නට නුවර තමයි ලස්සන. අන්තාන ඉන්න. උත්තරණයි බලන්න. එතකොට ලස්සන මෙහෙ ඈ. රෝස වල තිබෙත් දකුණේ බලන්න විදිහ ප්‍රශ්න. කමෙන්ට්ස් වල මොනවද අහලා තියෙන්නේ? ඕනම කෙනෙකුට චිත්‍ර අඳිනද ඕනම කෙනෙකුට දැන් ඩ්‍රයිවිං කරන ඊපස්සේ CCTV කුරුදු එහෙම වගා කරන කුරුදු වෙලෙන්දු එහෙම හිතන්නේ දහස් ගණනක් ඉන්නවා. අපේ ප්‍රධාන භෝග වගාවන් අපි බැලුවොත් තේ තියෙනවා, කුරුදු තියෙනවා, ගම්මිරිස් තියෙනවා. කුරුදු ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. දැන් මේ වෙනකොට මම හිතන්නේ පර්ෆියුම් වර්ග හදන්න පාවිච්චි කරනවා. කුරුඳු වලින් නොකරන දෙයක්. ඒ නිසා කුරුඳු මම හිතන්නේ ලෝකේ හොඳම කුරුඳු හැදෙන්නේ ලංකාවේ. ඒකත් දකුණේ ගාල්ලමාතරට බරව. ඉතින් ඒ මට හිතන්නේ කොහොමද වහින්නේ මල්ලි? යන්න නම් පුළුවන් හුලඟට වැටුනොත් අනිත් පැත්තේ. අර එහෙම බයම. එතකොට කුරුඳු එහෙම වගා කරන්නත් මම හිතන්නේ ගාල්ල මාතර වැඩිම නම් ඉතින් ඒ වගේ ඕන කෙනෙකුට එන්න කියන්න මේ වෙලාවේ සමාජ මාධ්‍ය ඕන කරන හැමෝම අහන්න දෙයක් නැහැ බය නැතුව එන්න. ඉතින් මම කියාගෙන ආවේ කුරුඳු එහෙම හොඳට ඇදෙන්නේ ගාල්ල මාතර පැතිවල. ඉතින් ඒ වගේ මම හිතන්නේ නිෂ්පාදන ගොඩක් කරන්න පුළුවන්. අපේ ලංකාවේ ඉන්නේ අපේ ගොඩක් ඔය ඈත ගම්වල ඉන්න අහිංසක මිනිස්සු කරන්නේ වත්තේ කුරුඳු ටික වගා කරා මම දන්නේ ඒක කරන විදිය. කුරුඳු පොතු ටික ගලවලා තොග වෙලෙන්දුන්න මේ දෙන එක. සහ එතකොට විවිධ ඒකේ ලාභ ලබන්න මං හිතන්නේ වගා කරන මිනිස්සුන්ට වඩා වෙනත් පාර්ශව. ඉතින් අපේ කුරුඳු වගා කරන අයට සෝෂල් මීඩියා භාවිතයෙන් Tamanගේ අස්වැන්න විවිධ නිෂ්පාදන අවශ්‍යතා තියෙන අයට හොඳ මිලකට ලබා දෙන්න සෝෂල් මීඩියා ඇප්ස් පාවිච්චි කරන්න පුළුවන්. කුරුඳු පැලේ හිටවීමේ ඉඳලා පැකට් හදන තැන ඉඳලා ඔයාලට ලස්සනට Facebook page එකක් හදාගෙන කුරුඳු ගහ හැදෙනකොට ලක්ෂ එකමාරක් දෙකක් ඉන්න හොඳ page එකක් හදාගෙන ඔයාලට ඔයාලගේ ඒ අස්වැන්න වැඩෙනකොට ඔයාලගේ page එකත් හොඳට reach වෙලා audience එක හොඳ නැතිලා page එක හොඳ මට්ටමකට ගොඩ නැගිලා ඒත් එක්කම ඔයාලට ඒ page එක ගොඩ නැගෙනකොට page එකේ අවසානයේ අස්වැන්න නෙල්න කාලේ වෙනකොට එක වීඩියෝ එකයි ඔයාලට පබ්ලිෂ් කරන්න තියෙන්නේ. ඔයාලගේ අස්වැන්න මිලදී ගන්න ලංකාව වටේ. ඒ වගේ මේ වෙනකොට අපිට ඉස්සරට වඩා ලොකු chance එකක් තියෙනවා. ලෝකේ හැම රටකම වගේ ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙනවා. ඒ හැම රටකම අපේ අය දැන් විදේශ රටවල් ඒ අතර මම හිතන්නේ දකුණේ තමයි ගොඩක් අය ඉන්නේ. ඒ රටවල් වලත් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අපේ ශ්‍රී ලාංකිකයෝ යොමු වෙලා වෙළඳ ආයතන පවත්වාගෙන යනවා. ඒතකොට ලංකාවේ තියෙන විශේෂිත දේවල් මොනවාද කුළුබඩු වේවා ඊට පස්සේ වෙනත් භාණ්ඩ වේවා නිෂ්පාදන වේවා මේ හැම දෙයක්ම විදේශ රටවල් වලට අරගන්නට අපේ ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනවා. ඉතින්
පුළුවන් හැමෝම මේ වගාවන් කරන අය විතරක් නෙවෙයි ඊට පස්සේ සංචාරක කර්මාන්තේ ලංකාවේ කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන විශේෂිතම කේන්ද්‍රස්ථානයක් තමයි දකුණු පළාත. ඉතින් ආරාධනා කරනවා සංචාරක ශාස්ත්‍රයේ වේවා ඊට පස්සේ භෝග වගාවන් කරන කුරුඳු ආදී වගාවන් කරන අය වේවා ඒ පුළුවන් හැමෝම එදාට එකතු වෙන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරනවා ගාල්ල යටගල රජමහා විහාරයේට සවස් 2ත් සවස් 4ත් අතර තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. අපි දැන් ආවේ ජම්පින් කරන තැනට මේ පොයින්ට් එක. පේනවා ඇති. අන්න ලයිට් එක දැම්මා. ඔන්න ලයිට් එක දාලා තියෙන්නේ. ඔන්න ලයිට් හවුස් එක. මේක කිලෝමීටර් ගාණක් දුරට වදිනව නේද මින්දය? ඈ? ඔව් මොහොතේ එන නැව් වලට ඈතට පේනවනේ. ලංකාවේ වැඩියම දුරට පේන ලයිට් එක කොහෙද තියෙන්නේ? ඈ? එතන මොකක් ඇහුවක් තියෙන්නේ? ගාලු පළාතේ දකුණු පළාතේ. අයියා කොහමද? දැකලා පුරුදුයි. උත්සරණයි. ඔයාද? අපේ සඳගිරි සාමණේරට ෆ්ලෑෂර් පූජා කරපු අයියා මට මූණ මතක නෑ. කොරියාවේ ඉඳලානේ. කොරියාවේ ඉඳලා ඔන්න වාගේ ෂොප් එකක් මේකේ තියෙනවා වක්කර මෙසේජ් එකක් දාලා තිබුණා. කොහෙද? ගාල්ලේ. ටවුන් එකේ. හා. අපිට සඳගිරි සෑයේ සෑමලුවේ වටේ දාලා තියෙන ලොකු ෆ්ලෑෂර් තියෙනවා. මේ කොරියාවේ ඉන්නකොට පූජා කරපු අයියගේ නම කොඩිතුවක්කු අයියා. ඉතින් අද තමයි ඉස්සලාම හම්බෙන්නේ. අයියයි නෝනා ඉදාවේ. කවද ලංකාවට ආවේ? මාස 7ක් 8ක් විතර. කොහමද හන්තානට ඇවිල්ලා තියෙනවද? උත්සාරණයි. හන්තානට ආවා? අපි හිටියේ නැහැ. එතකොට හිටියද? කතා කරාද? හරි. අපි ගාල්ලේ වැඩසටහන ගැන කතා කරන්න ආවා. දන්නවද අපි දැන් සබළුව? ඔව් දන්නවා. කවද තියෙන්නේ? 18 වෙනිදා. ඒකට එනවද? හරි. යටගල රජමහා විහාරය. මම මේක ඉවර කරලා එන්නම්. ඉතින් එහෙමනම් දැන් අපි විනාඩි 40ක් විතර මම ඉතින් ලයිව් එකේ ඉන්නවා. එහෙමනම් අපි දකුණට ආවේ යටගල රජමහා විහාරයේ පැවැත්වෙන අපේ සමාජ මාධ්‍ය ව්‍යාපාරික මහ සමුළුවේ සංවිධාන කටයුතු. දකුණේ කොල්ලෝ අයියලා අක්කලා රංගිල මල්ලිලා හැමෝම අපිට මේ වැඩේට උපරිම මම හිතන්නේ නුවර වැඩක් කරනකොට අපිට උදව් හම් වෙනවටත් වඩා දකුණේ වැඩේදී දකුණේ පළාතේ අය උපරිම ගැම්මෙන් මේකට බහැලා මේ වැඩේට උපරිම ශක්තිය ලබා දෙනවා. ඉතින් මට හිතෙනවා මේ ගැම්ම මේ ජවය ඔක්කොමත් එක දකුණේ ගැම්මත් එක අපිට මේ වැඩේ ලස්සනට ජයග්‍රාහීව අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආරාධනා කරනමින් වීඩියෝ එක අවසන් කරනවා. ගාල්ල මාතර හම්බන්තොට පළාත් තුනේ ජීවිතේ හීන දකින හීන බවටම පත් කර නොගෙන හීන ජයග්‍රහණය කරන්නට හීන යථාර්ථයක් කරගන්නට අදිෂ්ඨානශීලීව කටයුතු කරන අපේ තරුණ තරුණියන් හැමෝටම සමාජ මාධ්‍ය මහ සමුළුව ඔක්තෝබර් 18 ගාල්ල යටගල රජමහා විහාරයේ පැවැත්වෙනවා. හැමෝටම යටගල රජමහා විහාරයට එන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරන. එහෙමනම් මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න. ගාල්ල මාතර හම්බන්තොට තවමත් අපිත් එක්ක එකතු නොවිච්ච Facebook pages 50000ට 25000ට විතර වැඩි followers-ලා ඉන්න හොඳ pages තියෙනවා නම් දැන්ම WhatsApp එකට message එකක් දාන්න. ඔයාලගේ page එකෙන් අපේ වැඩේට උදව් කරන්න එකතු වෙන්න කැමති නම් ඒ වගේම 18 වෙනිදා සවස් 2ට පටන් ගන්නවා යටගල රජමහා විහාරයේ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළුව. සජීවීව අපේ වැඩසටහන පැය 2ක් යනවා. සජීවීව ඔබේ page එකෙන් ඔබේ පළාතේ ජනතාවට ඔබේ පළාතෙන් එන්නේ නැති තරුණ තරුණියන්ට මේ වැඩසටහන බලන්නට සජීවීව ඔයාලට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. පැහැදිලි ඇති? බලපිටියේ වේවා ඊට පස්සේ දෙනියායේ වේවා ඔයාලගේ මේ දකුණු පළාතේ ඕනම page එකක ඕනම group එකක පිරිසකට ඔක්තෝබර් 18 වෙනිදා යටගලට ඇවිල්ලා අපේ වැඩසටහන පැය 2යි. ඒ පැය 2 ඔයාලගේ page එකෙන් ඔයාලට ස්වාධීනව සජීවීව ඔබේ පළාතේ ජනතාවට බලන්නට නරඹන්නට මේ තොරතුරු sannivedanaya කරන්න ඔයාලට අවස්ථාව යොදා ගන්න පුළුවන්. එහෙම live එකක් කරන්න කැමති අයත් මට WhatsApp එකට message එකක් දාන්න. හැබැයි අඩුම 25000කටවත් followers-ලා වැඩිපුර ඉන්න pages මේ සඳහා යොමු වෙන්න. එහෙම නැතුනොත් 3000 ඉන්න pages මම හිතන්නේ ඔතන 10000 වීඩියෝ කරන්න ගියොත් අපිට අරුබුදයක් තියෙනවා. ඕන කෙනෙක් live දාගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ආරාධනා කරනවා මේක විධිමත්ව
sannivedanaye hila tamange Facebook pages වලින් WhatsApp Facebook groups වලින් live කරන්න කැමති අය එන්න යටගල රජමහා විහාරයට එන්න කැමති නම් දැන්ම මට WhatsApp එකට message එකක් දාන්න. ඒ වගේම හොඳම Facebook pages adminලා දකුණු පළාතේ දැන්ම මට message එකක් දාන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් මේ වීඩියෝ එක පුළුවන් හැමෝම share කරන්න. අපේ කණ්ඩායමේ විශාල පිරිසක් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් අපේ දුමින්ද අයියව අපව මතක් කරන්න ඕන. අපිට මේ කටයුතු වලදී උපරිම ශක්තිය සහයෝගය ලබා දෙනවා. මුළු දකුණු පළාතම උනත් පොටි ගහන්න සූදානම් ඉන්න අපේ පොටි දිනේෂ් අයියත් මේ වෙලාවේ ඉන්න. පොටි දිනේෂ් නම පර්මනන්ට් නේ. පොටි දිනේෂ් ඉන්නවා. ඊට පස්සේ අපේ කොමල්ලි නම මොකද්ද? ඈ? සියෝ ඩිසයින්ස් Facebook page එක කරන අපේ වැඩමුළුවට ආපු දෙන්නේ මේ දෙන්නත් ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊට පස්සේ අපේ සංකයියා sound setup එක ලැහැස්තිනේ. දකුණ දෙදරන්න දෙන්න ඕනේ එච්චරයි. අපි දෙදරවනවා අයියෝ setup එක හොඳට දාන්න. හරිනේ? අපි ලැහැස්ති. එහෙමනම් මේ හැමෝගෙම එකමුතුවත් එක්ක මම හිතන්නේ අපේ රටේ ලංකා ඉතිහාසයේ තරුණ තරුණියන් ජීවිතේ ගොඩ දා ගන්නට හීන ජයග්‍රහණය කරන්නට දකුණු පුරවරයට කිසිම ભેදයකින් තොරව බොහොම විශ්වාසයෙන් කිසිදු පුද්ගලික පරමාර්ථයකින් තොරව අපි පවත්වන මේ මහා දැවැන්ත කටයුත්ත සමගින් දකුණේ හැමෝම එකතු වෙයි. එහෙමනම් එකතුවත් එක අපි නැවත එකතු වෙමු. වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න. හැමෝටම සම්මා සම්බුදු සරණයි.